හලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සිනෝස් ස්ටෝරි බුක් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ අසම්මත රාත්‍රී නවකතාවේ 8වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් හැමෝටම පොඩි මතක් කිරීමක් තියෙනවා කතාව එක්ක එකතු වෙන්න channel එක subscribe කරලා family එකත් එක්ක join වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි යමු අද කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ අදිත් විහඟී ආදර කතාවේ කතාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. දවල්ට කෑම කන්න හැදුවත් කෙල්ලට කෑම කන්න තරම්වත් පිරියක් නැති වුණේ. උදේ තිබුණු අප්පිරියාව තවමත් තියෙන හින්දා. ටිකකින් කෙල්ලට නොකඩවා වමන යන්න ගත්තේ මුළු ඇඟම පණ නැති වෙද්දී. කවදාකවත් නැතුව ඇඟට පණ නැති වෙලා අමුතුම හැඟීමක් කෙල්ලට දැනුනි හරියට තමන්ගේ ඇඟ ඇතුලේ වෙන ලෙඩක් හැදිලා වගේ. සුපුරුදු විදිහටම කෙල්ල අවසන් වසරට අදාළ ලෙක්චර් එකට ගියේ ශරීරයේ තිබුණ අමාරුව වැඩිපුර ගණන් ගන්නේ නැතුව. හැබැයි කෙල්ලට වැඩි වෙලාවක් එහෙම සුවයෙන් ඉන්න ලැබුණේ නැහැ. මට වමන යන්න වගේ බං. විහඟි කිව්වේ ළඟ හිටපු තාරුකාට. තාරුකාගේ ආධාරයත් ඇතුව කෙල්ල ගියේ වොෂ්රූම් එකට. විහඟිට එදා දවසේ උදේ ඉඳන් කාපු හැම දෙයක්ම දිරවල නොතිබුණ හින්දා හැම දෙයක්ම වමන ගියේ කෙල්ලගේ ශරීරයත් අඩබන කරමින්. උඹට කෙලින් ඉඳ ගන්නවත් පණක් නැහැ. මෙහෙම ඉඳලා බෑ. අපි යමු ඉස්පිරිතාලෙකට. තාරුකා කිව්වේ විහඟිව වත්තම් කරගෙන එළියට එන ගමන්. අනේ තාරුකා ප්‍රයිවට් හොස්පිටල් වලට නම් යන්න බෑ. සල්ලි නෑනේ මේ වෙලේ. රජයේ ඉස්පිරිතාලෙකට යන්නත් කොච්චර දුරද බං? මට අමාරුයි. ටිකකින් ඇරිලා මම මෙහෙම ගෙදර යන්නම්. විහඟි කිව්වේ තාරුකා බලෙන්ම හොස්පිටල් එක්කගෙන යන්න හදන හින්දා. උඹට දොඩම් ගෙඩියක් අරගෙන දෙන්නද? තාරුකා ඇහුවාම විහඟිටත් මොකක්ද ආසාවක් දැනුනේ දොඩම් ගෙඩියක් ගන්න. තාරුකා කෙල්ලව ළඟින් තියලා ළඟ බංකුවකින් වාඩි කරවලා ගියේ එහා පැත්තේ කඩයකින් අච්චාරුවකුයි දොඩම් ගෙඩියකුයි අරගත්තා. අච්චාරුයි දොඩම් ගෙඩියයි කන දිහා බලාගෙන හිටපු තාරුකා නිකමට වගේ කෙල්ලට කිව්වේ මෙහෙම දෙයක්. ඔබ ප්‍රෙග්නන්ට්ද බං? හොච්චර පෙරේතකමින් කන්නේ ඒ හින්දා නේද? ඇත්ත කියපන් කවුද කොල්ලා? ඉතින් තාරුකා එහෙම කිව්වේ නිකමට වගේ වුණත් විහඟිට නම් හිත ගැස්සුනේ ඒ කියපු වචනෙත් එක්ක ඇයටත් යම්කිසි සැකයක් මේ ගැන තිබිච්ච හින්දා. කෙල්ලට කොහොමත් මාසික ඔසප් තත්ත්වය ටිකක් පරක්කු වෙන හින්දා ඒකෙන් නම් අදහසක් ගන්න බැරි වුණත් ඇඟට දැනෙන අමාරුවත් එක්ක කෙල්ල හිතුවේ කෝකටත් චෙක් කරලා බලනවා කියලා. අම්මා අන්න අක්කා එනවා. දෙවනි කිව්වේ ඈතින් එන විහඟිව පෙන්නලා. කෙල්ල එනවා කියලා දෙන්න විතරයි එනවා කියලා කිව්වා විතරයි අසේකට දැනුනේ පුදුම සතුටක්. ඔන්න බලන්නකෝ ඔය එන්නේ අපේ කෙල්ල. ඇස් වහක් කට පහක් නෑ ඉටි රූපේ වගේ. ඔය කියන මහත්තයා කොහොම වුණත් අපේ කෙල්ලට කැමති වෙයි. ටිකක් වයස වුණාට කමක් නැහැ. අසේක කිව්වේ මගුල්ලොත්තු කතා කරන්න ආව ටිකක් කපටි පෙනුමක් තියෙන මිනිස්සෙක්ට. විහඟි ගෙදර ආවත් හරි දැක්කේ කවුදෝ කෙනෙක්ව වට කරගෙන ගෙදර හැමෝම සාලේ සාකච්ඡා කර ඉන්න විදිහ. කෙල්ල ගෙට ගොඩ වෙනවත් එක්කම හැමෝගෙම ඇස් රැඳුනේ ඇය වෙත. දුව මේ අංකල් ඇවිල්ලා ඉන්නේ ඔයාට ගැළපෙන තැනකින් කටයුත්තක් බලන්න. ඔයා කැමති විදිහක කෙනෙක් ඉන්නවා නම් මෙයාට කියන්න. කෙල්ලගේ තාත්තා කිව්වේ විහඟිට. මොන කරදරයක්ද මේක? මම කිව්වනේ මට කසාද බඳින්න දැන්ම උවමනාවක් නැහැ කියලා. මට පාඩුවේ ඉන්න දෙන්නකෝ.
කෙල්ල එහෙම කියාගෙනම ඇඳට වැටුණා. හැබැයි කෙල්ලට ඇහෙනවා ගේ ඇතුලෙන් මෙන්න මේ කතාව. අපි අර කතා කරගත්ත කෙනාට එන්න කියමු ලබන සතිය දිහාට. බය වෙන්න දෙයක් නැහැ. අපේ ළමයා අපි කොහොම හරි කැමති කරවෙලා දෙන්න. අසේක කියන වැහුණා. විහංගිට කිසිම සතුටුදායක සුවවීමක් නොදැනුනේ සතියක් පුරාවටම තිබුණ අපහසුතාවය ඒ විදිහටම තවමත් තියෙන හින්දා. කෙල්ල කල්පනා කළේ තාරුකා කිව්වා වගේම කෙල්ල ප්‍රෙග්නන්ට්ද කියලා. ඒත් එයාට බබාලා හදන්න බෑ කිව්වනේ. විහංගි කල්පනා කළේ අදිත් ගැන. වෙනද වගේම කෙල්ල කැම්පස් ගිහින් ගෙදර ආවේ හරිම අමාරුවෙන්. කලින්ටත් වඩා ඇයට දැන් අපහසුතාවයන් දැනනවා වැඩි. කෙල්ල අනුමාන කළේ ඇයට මොකක් නමුත් අසනීපයක් වැළඳිලා ඇතිද කියලා. ඉතින් ලොකු පිරිසකගේ කටහඬ ඇහෙති කෙල්ල බලන්නේ කවුද මේ ගෙදරට ඇවිල්ලා ඉන්න අමුත්ත පිරිස කියලා. ඉතින් කෙල්ල නිකන් හිතුවා හරියටම හරි ඇවිල්ලා තිබුණි අසේකක් බලලා තිබුණු අලුත්ම මනමාලයක්. දෙයනේ මේ මොකද මේ? හිසකෙස් බබා සුදු පැහැවෙලා මැදකින් තට්ටේ පෑදිච්ච වයසක පෙනුමක් තියෙන මිනිස්සෙක් ඉඳගෙන ඉන්නව දැක්කම කෙල්ලට දැනුනේ පුදුම අසිරෙන බවක්. අවුරුදු කිහිපයක් තමන්ට වඩා වයස අවුරුදු දෙගුණයක්වත් වැඩි කෙනෙක්ට තමයි මේ තමන්ගේ ගෙදර මිනිස්සු ඇයව වන්දලා දෙන්න හදන්නේ නේද? මෙයාද එහෙනම් එයා? මම පොරොන්දුන ගානට වඩා තව කීයක් හරි වැඩියෙන් දෙන්නම්. ඉක්මනට කසාදි කරලා ඕනේ. ඒ මිනිහා කිව්වේ කෑදරකමින් විහඟි දිහා බලමින්. කෙල්ලට දැන් තමයි තේරෙන්නේ තමන්ගේ අම්මයි තාත්තයි එකතු වෙලා මේ කෙල්ලව විකුණන්න හදනව නේද කියලා. දැනෙන අපහසුතාවයට වගේම කෙල්ලට ආව අමුතු අපිරියාවට කෙල්ලට වමනේ ගියේ කට්ටිය තවමත් සාලෙද්දි. මොකක්දෝ හේතුවකට ඇයට නොදැනුවත්වම ඇගේ අත ඇගේ කුස වෙතට ගියේ හැමෝගෙම අවධානය ඒ වෙතට යොමු වෙද්දී. උඹට ළමෙක් හම්බෙන්නද ගෑණි? විහගිට අන්තිමට මතක කවුරු හරි කෑ ගහලා එහෙම අහනවා. කෙල්ල සීසුන් වෙනවා. ඉතින් ළමයි ඊළඟට කතාව වෙන්නේ මොකක්ද කියලා ගෙස් එකක් දෙන්න. ඒ වගේම කතාව ගැන හිතෙන දේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. කතාව පොඩ්ඩක් views එනකන් තමයි මේ විදිහට පොඩ්ඩක් කතාව දෙන්න. එනකන් තමයි මේ විදිහට පොඩ්ඩක් දවසක් දෙකක් පරක්කු කරලා දෙන්නේ. ඉතින් ගොඩක් පිරිසක් ඉක්මනට කතාව දෙනවා. හැමෝටම කමෙන්ට් එකක් දාන්න කතාව ගැන හිතෙන දේ.